රූබි මේක දිහා බලන්න මේ පොකුරක් ස්පටික පොකුරක් එක තැන ස්පටික ගොඩාක් හැදිලා ට්වින් නෙවෙයි දෙක නෙවෙයි ගොඩාක් එකට දෙපිඩි වෙලා මේක බලන්න මේ මවුස් මද පාෂාණේ හැදිච්ච රූබි ස්පටික හැදිලා මේ සියල්ල සිද්ධ වෙන්නේ ලාවා වල ලාවා උණු වෙච්ච වෙලාවේ ඉඳ වෙලා ලාවා වලින් කූල් වෙන්න පටන් ගන්නකොට මේක වෙලා මේ රූබි ඒතර දැන් මෙතනදී අපි අඳුන ගන්න කතා කරන්න හදන්නේ රූබි ග්ලාසුයි අතර වෙනස මෙන්න රූබි මෙන්න ග්ලාස් වර්ණ වෙනසකුත් තියෙනවා ඊළඟට මෙතන බැලුවොත් මේ තියෙන්නේ මොකද්ද මේ ගල කපපු ගලේ facet edges are slightly rounded මේ facet වල කොන් පොඩ්ඩක් round වෙලා මේ රූබි නෙවෙයි glass ඇතුළේ බැලුවොත් මෙන්න මේ විදියයි ඇතුළේ තියෙන inclusions බුබුලු දාලා මේ වගේ මේ වීදුරු මේක රූබි නෙවෙයි මෙන්න ලක්ෂණ දෙකක් මේ facet edges round වෙලා ගෙවිලා අභ්‍යන්තරයේ මෙන්න මේ විදියයි inclusions තියෙනවා අපි inclusions වැදගත් කියලා කතා කරන්නේ මෙතනට ගියාම මෙතන තියෙනවා මේ රූබියේ පාට බලන්න blood red ලේ වගේ ඇතුළට ගියාම මේකේ අංශක 60 120ට තියෙන අර රූටයිල් සිල්ක් නීඩල්ස් පේනවනේ ඒක තමයි රූබි වල ID එක මෙතනට ගියාම මේක ඇතුලේ තියෙනවා මේ රූබිය මේක ඇතුලේ inclusions බැලුවාම two phase inclusions මේක ඇතුලේ තියෙනවා bubble level බබල් වගේ පේනවා මේ බබල් ඇතුලේ හිර වෙලා ඉන්නවා එක්කෝ ද්‍රව දෙයක් එහෙම නැත්නම් වායුමය දෙයක් ෆේසස් දෙකයි ඝන ද්‍රව වායු කියලා ෆේසස් තුනක් තියෙන ඕනම ද්‍රව්‍යයක එතකොට මේක ඇතුලේ මේ බබල්ස් ඇතුලේ තියෙන්න පුළුවන් CO2 ගෑස් හැටියට H2O ගෑස් හැටියට O CO2 දියරයක් ද්‍රවයක් හැටියට එහෙම නැත්නම් H2O ජලය හැටියට ඒකයි two phase කියන්නේ ඒක රූබි ඇතුලේ inclusions වල two phase inclusions තියෙනවා අපි දැන් inclusions පාඩමේ ටිකක් දන්නවා අන්න ඒක රූපී හඳුනා ගැනීමේ එක දෙයක් imagine a bubble level but trapped inside bubble level එක බලන්න bubble ඇතුලේ two phase inclusions තියෙන එක්ක වායුමය එක්ක ද්‍රවමය කාබන් ඩයොක්සයිඩ්